මම කලින් වීඩියෝ එකේ පුතාලට කිව්වනේ අපි හොඳම යාළුවා විදියට තෝරගන්න ඕනි අපේ දෙමව්පියෝ එහෙම නැත්නම් ගුරුවරු කියලා. ඒ ඇයි දන්නවද? ඔයාලා සම වයසේ දරුවන් තමන්ගේ විශ්වාසවන්තම යාළුවා තමන්ගේ පන්තියේම කෙනා වුණාම තමන්ට ඔයාලා දෙන්නටම තියෙන්නේ එකම අත්දැකීම. ප්‍රශ්නයක් ඇති වුණාම ගැටලුවක් ඇති වුණාම දෙන්නම කතා කරගත්තට ඒකට විසඳුම් ඔයාලා හොයන තැන නැති වෙන්න පුළුවන්. දෙමව්පියෝ වැඩිහිටියෝ ගුරුවරු කියන්නේ අත්දැකීම් තුලින් දරුවන්ගේ ජීවිතවලට උපදෙස් දෙන අය. ඒක දරුවෝ හොඳින් මතක තියාගන්න ඕනේ. ඒ වයස පහු කරලා ඇවිල්ලා ඒ වයසේදී ඇති වුණ අත්දැකීම් දේවල් ප්‍රශ්න ගැටලු ඒවා निराකරණය කරගෙන ඉදිරියට ආපු අය තමයි වැඩිහිටියන් දෙමව්පියෝ සහ ගුරුවරු. ඒක නිසා තමයි දරුවෝ හැම වෙලාවකම වැඩිහිටියන්ට දෙමව්පියන්ට අවනත විය යුත්තේ. එයාලා හොඳම මිතුරන් බවට පත් කරගත යුත්තේ. දරුවෝ එයාලා දන්නවද මම නම් මගේ ජීවිතේ හැම තැනකදීම සෑම තැනකදීම මං රස්සාව කරනකොට මම ගොඩක් පාසල් වල වැඩ කරන අවස්ථාවලදී මං හැම වෙලාවෙම මගේ ඇසුරට මං යොදාගන්නේ මට වඩා වැඩිමහල් ගුරුවරු. මොකද එයාලා ඒ ශාස්ත්‍රය ගැන සහ ජීවිතය ගැන ගොඩක් දේවල් මට වඩා දන්නවා. මං හිමින් සීරුවේ ඒගොල්ලන්ගෙන් දේවල් අරගන්නවා මගේ වෘත්තිය හරියට කරන්න. ඒ වගේම තමයි ඔයාලත් පුංචි කාලේ ඉඳන්ම පුරුදු වෙන්න ඕනේ. අපි වැඩිහිටියෝ තමයි අපිට වඩා බොහෝ අත්දැකීම් ලැබපු අය. එයාලාගේ රැකවරණය අපිට හැම මොහොතකම අත්‍යවශ්‍යයි. ඒ රැකවරණයෙන් අපි අයින් වුණොත් එහෙම අපිට ලොකු අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා තමයි දරුවනේ මං හැම දරුවෙකුටම දුවෙක් හෝ වේවා පුතෙක් හෝ වේවා ඔයා කවුරු වුණත් ඔයාලට ළඟම හොඳම යහළුවා විය යුත්තේ දෙමව්පියන් ගුරුවරු. ඒක එහෙම වුණාම ඔබට ඔබේ ජීවිතේ සිහින ඉතාමත්ම ඉක්මනින් විසඳා ගන්න පුළුවන්.